දැන් බලමු 9 වන ශ්‍රේණියේ පළවෙනි පාඩම වන වැටීම සහ විද්‍යාත්මක අංකනය. මුලින්ම අපි බලමු විද්‍යාත්මක අංකනය කියන්නේ මොකක්ද කියලා. යම් සංඛ්‍යාවක් අපට විවිධ ආකාරවලින් ලියා දක්වන්න පුළුවන්. 6700 අපිට ලියන්න පුළුවන් 670 වැඩි කිරීම 10, 67 වැඩි කිරීම 100, 6.7 වැඩි කිරීම 1000 විදියට. විද්‍යාත්මක අංකනය පොදු පදයක් විදියට අපිට ලියන්න පුළුවන් p සමානයි a වැඩි කිරීම 10 n වන බලය කියලා. මෙහිදී a එකත් 10ත් අතර සංඛ්‍යාවක් වන අතර n කියන්නේ නිකිල කුලකයට අයත් සංඛ්‍යාවක් විය යුතුයි. අපි දැන් සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තානේ. එහෙමනම් දැන් මේ අභ්‍යාස ටික කරන්න බලන්න. ඔයාලා කරපු අභ්‍යාසවල හරි වැරදි බලන්න පිළිතුරු කියන බොත්තම ක්ලික් කරන්න. කලින් කොටසදී අපි ඉගෙන ගත්තා එකත් 10ත් අතර සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු එකට අඩු සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් ලියන ආකාරය. අපි එකට අඩු සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තානේ. එහෙනම් දැන් මේ අභ්‍යාස ටික කරන්න බලන්න. ඔයාලා සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ කොහොමද කියලා දැන් ඔයාලා දන්නවා. අපි බලමු විද්‍යාත්මක අංකණයෙන් දැක්වෙන සංඛ්‍යාවක් සාමාන්‍ය ආකාරයෙන් ලියාගන්නේ කොහොමද කියලා. මෙහිදී එක හෝ එකත් 10ත් අතර සංඛ්‍යාව 10 බලයට අනුරූප 10 ගුණාකාරයෙන් ගුණ කර ගන්නවා. උදාහරණ කිහිපයක් ඇසුරෙන් අපි මෙය පැහැදිලි කර ගනිමු. දශම සංඛ්‍යාවක් 10 බලවලින් ගුණ කිරීමේදී එම බලයේ ඇති බිංදු සංඛ්‍යාවට සමාන දශම ස්ථාන ගණනක් දශම තිත දකුණට ගමන් කරනවා. විද්‍යාත්මක අංකණයෙන් තියෙන සංඛ්‍යාවක් සාමාන්‍ය ආකාරයෙන් ලියන්නේ කොහොමද කියලා අපි දැන් ඉගෙන ගත්තානේ. එහෙනම් ඔයාලා දැන් මේ අභ්‍යාස ටික කරන්න. අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ සංඛ්‍යා වටීම කියන කොටස. සංඛ්‍යාවක් කිසියම් නීතියකට අනුව ආසන්න අගයකින් දැක්වීම වටීම ලෙස හඳුන්වනවා. අපි දැන් බලමු සංඛ්‍යාවක් ආසන්න 10ට වටීම සිදු කරන්නේ කොහොමද කියලා. එහෙමනම් දැන් බලමු අපි සංඛ්‍යාවක් ආසන්න 100ට වැටීම සිදු කරන්නේ කොහොමද කියලා. සංඛ්‍යාවක් ආසන්න 100ට වැටීමට පෙර අදාළ සංඛ්‍යාවට ආසන්නතම පහළ 100 ගුණාකාරයත් ආසන්නම 100 ඉහළ ගුණාකාරයත් හඳුනා ගන්න ඕනේ. දී ඇති සංඛ්‍යාවක් ආසන්න 10ට සහ 100ට වට යන්නේ කොහොමද කියලා දැන් ඔයාලා ඉගෙන ගත්තා. අපි දැන් ඉගෙන ගනිමු ආසන්න 1000ට වට යන්නේ කොහොමද කියලා. මෙහිදී මුලින්ම අදාළ සංඛ්‍යාවට ආසන්න පහළ 1000 ගුණාකාරය සහ ආසන්න 1000ට ඉහළ ගුණාකාරය හඳුනාගත යුතුයි. ඔයාලා දැන් දන්නවා සංඛ්‍යාවක් ආසන්න 10ටත් 100ටත් 1000ටත් වැටීම සිදු කරන හැටි. ඒක නිසා දැන් මේ අභ්‍යාස ටික කරන්න බලන්න. දැන් අපි ඔයාලට වගන්ති ආශ්‍රිත ප්‍රශ්න කිහිපයක් දීලා තියෙනවා. ඒ ටිකත් කරන්න බලන්න. ඒ ප්‍රශ්නවලත් පිළිතුරු දැන ගැනීමට පිළිතුරු කියන බොත්තම ක්ලික් කරන්න. සංඛ්‍යා වැටීම පාඩම යටතේ ඔයාලා ගොඩක් කරුණු ඉගෙන ගත්තා. දැන් අපි මේ කරන්නේ පාඩමේ අවසන් කොටස. මෙහිදී ඔයාලට
ඉගෙන ගන්න තියෙන්නේ දශම සංඛ්‍යා ආසන්න පූර්ණ සංඛ්‍යාවලට වැටීම පිළිබඳවයි. අපි දැන් බලමු දශම සංඛ්‍යාවක් ආසන්න පූර්ණ සංඛ්‍යාවලට වට යන්නේ කොහොමද කියලා. 3.2 3.5 සහ 3.7 කියන දශම සංඛ්‍යා තුන ඔයාලට පේනවා ඇති සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරලා තියෙනවා. මෙහි 3.2 වඩාත් ආසන්න පූර්ණ සංඛ්‍යාව වන්නේ 3. ඒ අනුව 3.2 වටයනු ලබන ආසන්න පූර්ණ සංඛ්‍යාව වන්නේ 3. අපි එහෙමනම් දැන් බලමු දශම සංඛ්‍යාවක් නියම කරනු ලබන දශම ස්ථානයකට වටීම සිදු කරන්නේ කොහොමද කියලා. අපි මුලින්ම දශම ස්ථාන එකකට වැටීම සිදු කරමු. දශම ස්ථාන එකකට වැටීමේදී දෙවන දශම ස්ථානයේ ඉලක්කම 5ට වඩා අඩු නම් පළමු දශම ස්ථානයට එකක් එකතු නොකරන අතර 5 ඕ 5ට වඩා වැඩි නම් පළමු දශම ස්ථානයට එකක් එකතු කරනු ලබනවා. දශම පූර්ණ සංඛ්‍යාවට වටයන හැටි ඉගෙන ගත්තානේ. එහෙමනම් අපි දැන් මෙම අභ්‍යාසය කරමු. ඔයාලා දැන් මේ තියෙන ප්‍රශ්න වලටත් පිළිතුරු සපයන්න. අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන පාඩම තමයි නිර්මාණ. අපිට දැන් ඉගෙන ගන්න තියෙන්නේ ප්‍රස්ථාර. ප්‍රස්ථාරයක අපිට අදාළ සමීකරණයක එක් සඳහා නිකිල ආදේශ කරමින් සංඛ්‍යාත්මක අගයන් ලබා ගන්න පුළුවන්. අපිට පුළුවන් එම අගයන් භාවිතා කරලා ප්‍රස්ථාරයක් අඳින්න. අපි බලමු ප්‍රස්ථාරයේ ලක්ෂණ මොනවද කියලා. x ඛණ්ඩාංකයේ 1 වූ ලක්ෂයක් ඔස්සේ y අක්ෂයට සමාන්තර වූ රේඛාව x සමානයි 1යි. ඔයාලට තිරේ පේනවා ඇති අපි පෙන්නලා තියෙනවා ප්‍රස්ථාරයක x සමානයි 1 රේඛාව. ඒ වගේම y ඛණ්ඩාංකයේ 2 වූ ලක්ෂයක් ඔස්සේ x අක්ෂයට සමාන්තර වූ රේඛාව y සමානයි 2යි. ඔයාලට තිරේ දිස් වෙනවා ඇති y සමානයි 2 රේඛාව. අපි දැන් බලමු ශ්‍රිත කියන්නේ මොනවද කියලා. රාශීන් දෙකක් අතර පවතින සම්බන්ධතාවයකට අපි කියනවා ශ්‍රිතයක් කියලා. ශ්‍රිතයක එක් රාශියක අගය අනෙක් රාශිය අගය මත රඳා පවතිනවා. පෙට්ටියක ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. එම පෙට්ටියට කිලෝග්‍රෑම් 2 බැගින් ස්කන්ධ සහිත පාර්සල් අසුරනු ලැබුවා. එවිට පාර්සල් ගණන හා මුළු ස්කන්ධය අතර සම්බන්ධයක් අපිට ප්‍රස්ථාරයක දක්වන්න පුළුවන්. ශ්‍රිතවල එක්සී දර්ශකය 1 නම් ඒවා ඒකජ ශ්‍රිත ලෙස හඳුන්වනවා. අපි දැන් බලමු උදාහරණයක්. තිරේ දිස් වෙන උදාහරණය බලන්න. මේ ඔයාලට දීලා තියෙනවා y සමානයි 2x ඍණ 5 කියලා සමීකරණයක්. අපි දැන් බලමු x අගයන්ට අනුරූප y අගය කුලකය සොයා පටිපාටිගත යුගල ලෙස ලියන්නේ කොහොමද කියලා. දැන් ඔයාලා බලන්න මෙතන තියෙන ශ්‍රිත වලින් ඒකජ ශ්‍රිත හොයන්න පුළුවන්ද කියලා.
ඔයාලට කරන්න තියෙන්නේ අදාළ ඒකජ ශ්‍රිත උඩ ක්ලික් කරන්න. අපි එහෙමනම් දැන් මේ අභ්‍යාසයත් කරමු. ඔයාලට කරන්න තියෙන්නේ මෙතන දීලා තියෙන x අගයන්ට අනුරූප y හි අගය හොයලා පටිපාටිගත යුගල ලෙස ලියන්න. ඔයාලට පිළිතුරු බලා ගන්න ඕනේ නම් ප්‍රශ්නාර්ථ ලකුණ තියෙන බොත්තම ක්ලික් කරන්න. අපි දැන් y සමානයි mx ආකාරයේ ශ්‍රිත ඉගෙන ගනිමු. තිරයේ දිස් වෙන උදාහරණය බලන්න. අපි මුලින්ම y සමානයි 2න් 1යි x ප්‍රස්ථාරය අඳිමු. ප්‍රස්ථාරය අඳින්න කලින් අපි x අගයන්ට අනුරූප y අගයන් හොයාගෙන ඉන්න ඕනේ. ඒ වගේම y සමානයි mx ආකාරයේ ශ්‍රිතයක m මගින් එම ශ්‍රිතයට අනුරූප ප්‍රස්ථාරයේ අනුක්‍රමණයේ අගය ලැබෙනවා. අපි දැන් බලමු උදාහරණයක්. y සමානයි 2x හා y සමානයි ඍණ 3x ප්‍රස්ථාර දෙකම එකම තලයක අඳිමු. මුලින්ම අපි ප්‍රස්ථාරයට අදාළ පටිපාටිගත යුගල් කිහිපයක් සොයා ගමු. ඒ අනුව ඔයාලට පේනවා ඇති x වල අගය ඍණ 2, ඍණ 1, බිංදුව 1, 2 විට y හි අගය ලබාගෙන තියෙනවා. දැන් අපි තවත් උදාහරණයක් බලමු. බිංදුව බිංදුව ලක්ෂය හා 4, 8 ලක්ෂය හරහා යන සරල රේඛාවේ සමීකරණය සොයන්න. අපි ඒ වගේම ඔයාලට අනුක්‍රමණය පහසුවෙන් සොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ප්‍රස්ථාරයක ලක්ෂ 2ක y ඛණ්ඩාංක වෙනස සහ ඊට අනුරූප x ඛණ්ඩාංකයේ වෙනස අතර අනුපාතයෙන් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ලබා ගන්න පුළුවන්. එය ලියන්න පුළුවන් අනුක්‍රමණය සමානයි y ඛණ්ඩාංකයේ වෙනස බෙදීම x ඛණ්ඩාංකයේ වෙනස. මෙමගින් අනුක්‍රමණය පහසුවෙන් ලබා ගන්න පුළුවන්. අපි දැන් ප්‍රස්ථාර ගැන ඉගෙන ගත්තානේ. එහෙමනම් දැන් මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. අපි දැන් ඉගෙන ගත්තානේ y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාර. අපි දැන් ඉගෙන ගනිමු y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාර. මේ අනුව ඔයාලට පැහැදිලි වෙනවා ඇති y සමානයි 3x ධන 2 සමීකරණේ c නිරූපණය කරන අගය 2ක් වෙනවා කියලා. ඒ වගේම සරල රේඛාව y අක්ෂය ඡේදනය කරන ලක්ෂය 0.2 ලක්ෂයට මූල ලක්ෂයේ සිට ඇති දුර ඒකක 2ක්. ඒ අනුව එම දුර අපි ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය ලෙස හඳුන්වනවා. මේ අනුව y සමානයි mx ධන c ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්ථාරයේ අනුක්‍රමණය m මගින්ද අන්තක්ඛණ්ඩය c මගින්ද දක්වනවා. අපි දැන් බලමු උදාහරණයක්. 0.4 හා 1.3 ලක්ෂය යා කරන සරල රේඛාවේ සමීකරණය හොයමු. දැන් අපි බලමු සරල රේඛාවක අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය ප්‍රස්ථාරයක් භාවිතයෙන් ලබාගන්නේ කොහොමද කියලා. තිරයේ දැක්වෙන ප්‍රස්ථාරයේ දෙස හොඳින් බලන්න. ප්‍රස්ථාරය y අක්ෂය ඡේදනය වන ලක්ෂය a කියලා නම් කරලා තියෙනවා. කලින් අපි ඉගෙන ගත්තා y අක්ෂය ඡේදනය වන ස්ථානය තමයි අන්තක්ඛණ්ඩය වන්නේ කියලා. අපි දැන් උදාහරණයක් බලමු. 1 5 ලක්ෂය සහ 3 11 ලක්ෂය යා කරන සරල රේඛාවේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය සොයන්න. අපි දැන් ප්‍රස්ථාරයක් ඇසුරෙන් ප්‍රශ්නවලට පිළිතුරු ලියමු. අපි එමනම් දැන් මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයමු.
ඔයාලට ප්‍රස්ථාරය බලා ගන්න ඕනේ නම් ප්‍රස්ථාරය කියන බොත්තම ක්ලික් කරාම ඔයාලට ප්‍රස්ථාරයට යන්න පුළුවන්. දැන් අපි ඉගෙන ගමු ax ධන by සමානයි c ආකාරයේ ප්‍රස්ථාර. මෙහිදී අදාළ ප්‍රස්ථාරයේ y උක්ත කරන්න ඕනේ. එවිට ප්‍රස්ථාරය y සමානයි mx ධන c ආකාරයට පත්වනවා. දැන් අපි ඉගෙන ගන්න යන්නේ වර්ගඵලය. අපි දැන් බලමු තල රූපවල වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම බලමු ත්‍රිකෝණයක වර්ගඵලය. තිරේ දිස්වෙන රූප සටහන බලන්න. ඔයාලට පේනවා ඇති තිරයේ පාදයේ x ලෙසත් ලම්බ උස y ලෙසත් යොදලා තියෙනවා. ඒ අනුව අපිට ලියන්න පුළුවන් ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි භාගය ගුණ කිරීම x ගුණ කිරීම y. අපි දැන් බලමු සමාන්තර ආශ්‍රය. අපි ඉස්සෙල්ලා බලමු සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා. සම්මුඛ පාද යුගල් එකිනෙක සමාන්තර වූ චතුරාශ්‍රය අපි සමාන්තර ආශ්‍රයක් ලෙස හඳුන්වනවා. තිරේ දිස්වෙන රූප සටහන බලන්න. අපි දැන් බලමු උදාහරණයක්. තිරේ දිස්වෙන සමාන්තර ආශ්‍රය බලන්න. මෙහි පාදයක දිග අපිට සෙන්ටිමීටර් 15ක් ලෙසත් ලම්බ උස අපිට සෙන්ටිමීටර් 12ක් ලෙසත් දීලා තියෙනවා. ඔයාලා දැන් මේ සමාන්තර ආශ්‍රවල වර්ගඵලය හොයන්න. ඔයාලා මේ ප්‍රශ්න දෙකත් කරන්න බලන්න. අපි දැන් ඉගෙන ගමු ත්‍රපීසියමක් කියන්නේ මොකක්ද කියලා. සම්මුඛ පාද යුගලයන් පමණක් සමාන්තර වූ චතුරාශ්‍රය ත්‍රපීසියමක් ලෙස හඳුන්වනවා. දැන් අපි ඉගෙන ගමු ත්‍රපීසියමක වර්ගඵලය හොයන ආකාරය. අපි දැන් ත්‍රිපීසියමක වර්ගඵලය හොයමු. තිරේ දිස්වෙන රූප සටහන බලන්න. මෙහි එක් පාදයක දිග සෙන්ටිමීටර් 13ක්ද අනෙක් පාදයේ දිග සෙන්ටිමීටර් 15ක්ද ලම්බ උස සෙන්ටිමීටර් 11ක්ද වෙනවා. අපි බලමු දැන් ත්‍රිපීසියමේ වර්ගඵලය හොයන්න. වර්ගඵලය සමාන වෙනවා භාගය ගුණ කිරීම 13 ධන 15 ගුණ කිරීම 11. අපි දැන් ඉගෙන ගත්තානේ ත්‍රිපීසියමේ වර්ගඵලය හොයන හැටි. එහෙමනම් දැන් මේ තිරේ දිස්වෙන ත්‍රිපීසියම් වල වර්ගඵලය හොයන්න. මේ ප්‍රශ්නාර්ථ තියෙන ලකුණ ක්ලික් කරාම ඔයාලට පිළිතුර බලා ගන්න පුළුවන්. ඔයාලට අපි තවත් අභ්‍යාසයක් දීලා තියෙනවා. මේ අභ්‍යාසයත් කරන්න බලන්න. දැන් බලමු අපි වෘත්තයක වර්ගඵලය. අපි දැන් බලමු උදාහරණ කීපයක්. අරය සෙන්ටිමීටර් 14ක් වූ වෘත්තයක වර්ගඵලය හොයමු. ඔයාලා දැන් මේ රූප කොටස් වල වර්ගඵලය හොයන්න. අපි දැන් ඉගෙන ගමු ත්‍රිකෝණාකාර හරස්කඩ සහිත ඍජු ප්‍රිස්මයක්. අපි දැන් බලමු ත්‍රිකෝණාකාර හරස්කඩ සහිත ඍජු ප්‍රිස්මයක පෘෂ්ඨ වර්ගඵලය. අපි දැන් ඉගෙන ගත්තනේ ත්‍රිපීසියමක පෘෂ්ඨ වර්ගඵලය හොයන හැටි. ඒක නිසා ඔයාලා මේ තිරේ දිස්වෙන පෘෂ්ඨවල වර්ගඵලය හොයන්න.